හොඳ අන්නාසිව ගැන තියෙනවා. කඩන්න කාලෙලා හරි. අපි උඩහා ටිකක් බල්ලයි මොකද බං? අග්ගල බලමු බං නැත්තම් දැන් රෑවිලත් එක්ක තියෙන්නේ. රෑවිලා කියන්නේ උතු. අවුණු තරු මරයි අපි. යකෝ යමන්. පෙති ගහයියකෝ. මුකු පේන්නෙත් නැහැ. අර හරියට තියෙන හොඳ අන්නාසිව ගැන නේද? ඉතර පරක්ක උනේ. මම නෑ ටෝච් එකක් ගන්නද පට්ට කරුවලේ. බම් මරු. අපි ෆෝන් එක ඔෆ් කරගන්න කාට හරි ඇහෙන්නේ. ඔව් මේ සාක්කුවෙන් ගනින්කෝ අනේ බං. නැත්තම් අරුවාවොත් එහෙම. මේ කරුවරයි නේද බං? මේ ඩග්ගල් උඩට යමන් රෑවිලත් එක්ක ගොඩ ගන්න පේනවා. ඔව් මේ මෙහෙනම් තාම පැල නේද අර ටික කඩමුනේ. ඔව් බං. දෙකක් තුනක් කඩාගත්තත් මදිද අපිට. බං. මේ ගල් ඉස්සන පොඩ්ඩක් පරිස්සම් බලන්න. අපට හොක මේ බණ්ඩ කොයි ඊ අඩෝ මෙහෙට පේනවා බං මේ පැත්ත බලාතම පේනවා. ගෙවල් වලට අල්ලන්න එපා වුණොත් මේ කෝල් කරයි දන්නේ නැහැ නේද? ඔව් කෑ ගහන්න තමයි. ෂේප් එකේ ටෝච් ටික ගහන් ඵලයක්. මොන ගෙඩි ටිකක් තියෙනවා දැන්. ඒ මේ ටිකේ විතර අර ටිකේ පැල බා. අර පැත්ත බැලුවද? නෑ ඒ පැත්තත් බලන්න. ඒක ඒ පැත්ත එක පැත්තක පැල. උදේම ගෙඩි ටික හොඳේ. ඔව් ඒ අම්මට ඉතින් පේන්නේ නැහැ බ ටෝච් එක ගැහුවට. මේ වැඩි ටෝච් එක ගහන්න එපා දුර හොඳේ. අරු දැක්කොත්. ඔව් මේ කෝල් දෙනවා ඇහිද දන්නේ නැහැ බා. ඒ ඔය උඹේ ටෝච් එක තලා ඉස්සනවා බා. මේ හොඳ බඩු ටික ගන්නන් දිනෝ හොඳේ. ආයි සුප්ප බඩු. පැණි බේරිනවා කාටේ. ඒක නෑ මේ මං අහලා තිනවා මේ හැරේ නිකන් අර හොල්මන් සීන් දිනනවා කියලා. ඒකළු මේ හැරේ කවුරුත් මේ රැට හොරෙන් වක්ක කඩන්න එන්නේ නැත්තේ. ඒකද බං මේ මුරකාරයවත් නැත්තේ? ඒක එම් සීන් එකක් තියෙනවා යකෝ මේකේ. ඒ උනාට මුරකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඈ? අයිතිකාරයෙක්වත් එක්ක රැට එන්නේ නැහැ මේකේ. උත් බය. මටත් මතකයි මේ අයිතිකාරයාගේම අම්මාරි ආච්චිහරි නේද මොකක්ද දකින්න කියලා කියන්නේ. ඔව් ගමේ ගොඩක් අය කියනවා ඒ කතාව. ඇත්තද දන්නේ නැහැ. පයිසෙන් බලන් ඵලයක්. ඒ කියන්නේ මේ ඉදමට තණ්හාවෙන් ඉඳපු පීස් එකක් නේද ඔය කියන්නේ. ඔව් එහෙම සීන් එකක් තමයි මං හිතන්නේ. ඒ උනාට අපිට පෙවුන්නේ නැහැ නේ අවුලන්නේ. මොකද බය වෙන්නද? ඔව් බං. බය වෙන්නේ කියන්නේ ඔකන දැක්කොත් නම් හන්නම් දුවන්නේ සර්ව කරේ තියාගෙන. මේ සුපේ වට්ටි වෙන්න බය තියෙන්නේ. මේ හොම්බෝ මට පම්පයක් දාන්න ඕනේ. ඉන්න බෑ. උඹලා ඉන්නවද ඔතනට එලා? ඔව් අපි ඉන්නවා. අයිතිකාරයවත් ඉන්නවද දන්නේ බියි වගේ. හම්බෝ එනම නිදහස් දෙපිනිවත් තාම චූටි පැල ඒ බං වත්තේ අයිතිකාරයද කොහෙද ඉන්නව බං ඒ ඒ දුවපන් ඒ කලිස මත්තල් එනවා ඒ පොඩ්ඩේට ඒ වත්තේ අයිතිකාරය කොහොමද බං ගෑණියෙක් වෙන්නේ මම දැක්ක ගෑණී නුඹ දැක්ක පිරිමියෙක්ද ඈ කවුද දන්නේ ඒ පොඩ්ඩේට මන් දැක්ක මට බයයි බං මන් දැක්ක ගෑණියෙක් වෙන්නේ බං ගෑණියෙක් කොහොමද වත්තේ අයිතිකාරය පිරිමියෙන්නේ බං යමන් අන්නාසේ හොරෙන් කරන්න ඇවිල්ලා යනවා ඒත් ගෑණියෙක් අන්න අර මං අතන චූ කරන්න ගියාම අන්න අතරින් දැක්කේම හරියටම දැක්කේ නැහැ හැබැයි. තමන් බලන්න අනිවාර්යෙන් අන්නාස් කරන්න ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ හරියේදද මන්දව. මේ හැබැයි මේ හරිය කැලේ බා. පොඩ වටපිටට ගහලා බලහන් ඕක. මෙන්න මෙතනින් ගියේ. සමහරක් විට මේ අපි අයිතිකාරයෝ කියලා හිතලා ගියාත් දන්නේ නැහැ නේද? ඒත් මෙච්චර ඉක්මනට යන්න තැනක් නැහැ නේද? හැංගිලාත් දන්නේ නැහැ. පොඩ වටපිටට ගහලා බලහන් පොඩ්ඩක්. මේ හරිය ගෙඩිත් නෑ බං. ඊටෙන් බං. මේ හරිය මොනව වඩන්නද බං මේක? නෑනේ බං. එන එක්ක අපි හිතින්ම වාගෙන දන්නේ. නෑනේ ඔක් තුන් දිනාටම පෙවුනේ කොහොමද? මට නම් අන්නාසිට එපා වුණා. යයි යා. ගෙදර අන්නාසි ඕනේ අන්නාසි ඕනේ දැන් ඉලක්ක එක්ක බං. ගොඩ රැත් වෙලාද? ඔව් බං. අම්බා. ඊ අරින්න අන්නාසි ඒකද ඉඳපු එක නේ අන්නාසි. ආ ඊයා තමයි. යම් බලන්න. යම් බලන්න. යමන්කෝ. අද පාලක් ගන්න.
ඒ හුත් කොල්මනා කොම්මට දුකන් බබා ඒ වන්න ඒ වැන්න බං